අද මම හදන්න යන්නේ දියබත්. මේක උදෑසන ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඉතාම පහසුවෙන් විනාඩි 2ක් වගේ කාලයකදී හදා ගන්න පුළුවන්. හරිම පහසු රෙසිපියක්. ඉස්සෙල්ලාම අපි රෑට වියල ඉතුරු වෙච්ච බත් පැගෙන්න දා ගන්න ඕන. මේ බත් වලට වතුර දාගද්දී බත් මට්ටමට වතුර දාගත්තම ඇති. එතකොට උදේ වෙද්දී හොඳට මෙන්න මේ විදිහට ඇට ලොකු වෙලා පෙඟිලා තියෙනවා. මේකට අවශ්‍ය වෙනවා කිරි, ලුණු, අමු මිරිස්, ලුණු, දෙහි, ගම්මිරිස් කුඩු. මේ ද්‍රව්‍ය 6 තමයි අවශ්‍ය වන්නේ. දැන් අපි දියබත් එක හදමු. ඉස්සෙල්ලාම අපි අමු මිරිස් එකතු කරගන්නවා. අමු මිරිස් කරලක් වගේ තිබ්බම ඇති. ඊට පස්සේ ලුණු එකතු කරගද්දී ලුණු ගොඩක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒතකොට තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඊට පස්සේ අපි දෙහි බෑයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි රස අනුව ලුණුත් එකතු කරගන්න ඕන. ලුණු එකතු කරගද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. මේක සැර අනුව දාගන්න පුළුවන්. ඔයා සැර කන්න කැමති කෙනෙක් ගම්මිරිස් කුඩු ගොඩක් දාගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මේක අපි කවලම් කරන්න ඕන. ඊට පස්සේ කිරි වීදුරුවක් අරන් තිනවා. කිරි වීදුරුවක්ම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. වීදුරුවෙන් භාගයක් තිබ්බම හොඳටම ඇති. පොඩ දාලා කවලම් කරලා කිරි පදම ගන්න පුළුවන්. දැන් මේක අපි හොඳට කවලම් කරන්න ඕන. දැන් දියබත් හදලා ඉවරයි. මේක ගෑස් රාජ්‍ය වගේ තමයි වඩාත්ම හොඳ.